ආයිබෝවන් මම සරත් මම මගේ ලෑන්ඩ් එකේ හදලා තියෙනවා ලොකු බිල්ඩින් එකක්. ඒකේ තියෙනවා කාමර 7ක් 3ක් වැඩ ඉවර කරලා තියෙනවා. ඒකේ මේ ඉඩමේ ලෑන්ඩ් එකේ ඉඩමේ ඔප්පුව බැංකුවට තියලා ලක්ෂ 50ක් අරගෙන සෝලා එකක් ගහලා තියෙනවා. සෝලා 40ක් මාසෙකට ලක්ෂ 1.5මාරත් එකමාරත් ලක්ෂ 1.20ත් අතර මේ මුදලක් මට එක මාසෙකට ලැබෙනවා. ඒත් එක්කම මෙතන ඉඳලා මගේ මගේ ඉඩමේ ඉඳලා බූන්දල විල්මැන්න මෙතනට කියන්නේ බූන්දල විල්මැන්න කියලා. මේකේ ජාතික උද්‍යානයට යන්න විනාඩි 10ක් විතර වගේ තමයි යන්නේ මගේ මේ ලෑන්ඩ් එකේ ඉඳලා. ඒත් එක්කම මෙතන ඉඳලා දැන් හවසට එම සත්තු වනසත්තු ආදී ඒ ඔක්කොම මගේ වටා පිටාවේ බොහොම ඉන්නවා. මගේ වත්තේ සම්පූර්ණම ආරක්ෂා විදියට කරන්ට් බැටවල් ඒව දාලා තියෙන්නේ. වත්තේ ඉඳගෙන උනත් මේ නරඹන්න පුළුවන් අලිය ඇත්තු ඉන්නවා. ඒ වගේම මෙතන ඉඳලා යාලට යන්න තියෙන්නේ මේ විනාඩි 45ක් විතර දුර තමයි යන්න තියෙන්නේ යාල මේ පාක් එකට. ඒ කියන්නේ සත්තු නරඹන්න විදේශිකයන් ගොඩාක් යන්න ඉන්නෝ. එක දවසකට 1000 තියෙනවා ජීප්. ඒ වගේ ටූරිස්ට්ලා එනවා මේකට. ඒක මෙතන ඉඳලා මගේ ඉඳලා විනාඩි 45ක් තමයි යන්නේ එතෙන්ට යන්න. මේක ඇවිල්ලා මේ ජාතික මේ උද්‍යානෙට විනාඩි 10යි. ඒක නිසා මේක බොහොම වැදගත් ස්ථානයක් මේක. ලස්සන තැනක්. හොඳට වගා බිම් කරලා තියෙනවා. ගොඩක් මේකට කැමති අය ඉන්නවා. අපිට පුළුවන් මේක එළවලුව වන්න පුළුවන්. තව ටිකක් ඕන නම් මේම ආසාවක් තියෙන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් මේකේ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වතුර තියෙනවා, ලයිට් තියෙනවා. සියලුම දේවල් අංග සම්පූර්ණයි. කැමති අයෙකුට මේක දෙන්න පුළුවන්. ඕන වෙලාවක පොරොම ගෙඩියක් කඩාගෙන බොන්න පුළුවන්. ඕන වෙලාවක අපිට අප ගෙඩියක් කාලා මේකේ නිදාසේ සුව විඳින්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. කැමති අයෙක් ඉන්නවනම් බලන්න චුට්ටක් වගාවට මේ පරිසරයට හිතකාමී අයට මම බොහොම කැමතියි. ගහකොළට ආදරය කරන අයට ගොඩාක් කැමතියි. ඉන්නවනම් කතා කරන්න. මේ අපේ වීඩියෝ එකට කතා කරලා මේක මම විකුණන්න මේ කියන්නේ බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්නේ. මට කාත් කවුරුවත් නැහැ. මගේ එකම පුතා එයාත් ඉතාලි ගියා. ඒක නිසා මම හිතාගත්ත මේක කාට හරි කරන්න පුළුවන් අයකට දෙනවා කියලා.